ඔන්න යාළුවනේ අද ටූන් යාළුවා ඔයාලව අරගෙන යන්නේ එක්තරා ගම්මානයකට. මේ ගමේ කුකුළු ගොවිපලක් කරන කරුණාවන්ත ගමරාල කෙනෙක් හිටියා. හැබැයි ගමරාලගේ ගොවිපලේ මෑතක ඉඳන් හරිම පුදුම දෙයක් සිද්ධ වෙනවා.你们的民我们的位置的呀，来都来都把多都路汤的呢。迷你世界里，这里你要挂的，我们的金刚的不当我能接了。 හැමදාම රැට බිත්තරයි කුකුළු කෑමයි අතුරුදහන් වෙනවා. හැබැයි පුදුම කියන්නේ එක කුකුලෙක්ටවත් සීරීමක්වත් වෙලා නැහැ. ගොවිපලේ දොරවල් කඩලත් නැහැ. මුන්නේ යකේතු විතර කොල්ගන් කරන්න බෑ. අදට මම මේක මුකිත්තු චිර අල්ලගන්නවාමයි. එක දවසක් රෑ ගමරාල ගොවිපලේ හැංගිලා බලාගෙන හිටියා. හරිම නිශ්ශබ්දයි. එක පාරටම කුකුළු කලබල වෙලා පියාපත් සලන්න ගත්තා. ගොවිපලේ අයිනෙන් මහා කළු සෙවණැල්ලක් මතු වුණා. කවුද මේ? මගේ බිත්තර හොරකම් කරන්නේ. ගමරාල බය වෙන්න එපා. මගේ පස්සෙන් එන්න. මේවා මම ගත්තේ මට නෙවෙයි. එන්නකො පෙන්නන්න. අම්මෝ මාව දවල්ට කැලේට කාන්තියෙන් කොණ්ඩ දාතන්නේ. ගමරාල හොඳටම බය වුණත් කොහොම හරි මේ රහස දැනගන්න ඕන නිසා යකා පස්සෙන් කැලෑවටම ගියා. ගමරාල දැක්කේ හිතා ගන්න බැරි දසුණා. මේ යකා තමන් ගෙනාපු බිත්තර ඉතාම පරිස්සමට පලලා අම්ම නැති වුණු අසරණ මුගටි පැටවුන්ට පෝනවා. මේ යකා මේවා හොරකම් කළේ තමන්ට නෙවෙයි, මේ අහිංසක ජීවිත ටික බේරගන්නයි. ගමරාලට හැමදේම තේරුණා. එයා එදා ඉඳන් හැමදාම හවසට ඒ සත්තුන්ටත් එක්කම කෑම පිඟානක් තියන්න පටන් ගත්තා. ආයෙත් කවදාවත් ඒ යකා හොරකම් කළේ නෑ. ගමේ අය තාමත් ඒ යකාට බය වුණාට ගමරාල දන්නවා ඒ ඉන්නේ හරිම කරුණාවන්ත හදවතක් තියෙන කැලේ ආරක්ෂකයෙක් කියලා. බැලූ බැල්මට බය හිතෙන දේවල් ඇතුළෙත් හරිම ආදරණීය කතාවක් හැංගිලා තියෙන්න පුළුවන්. එහෙනම් යාළුවනේ තවත් ලස්සන කතාවකින් අපි ආයෙත් හමු වෙමු. ටූන් යාළුවා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.